හෙලෝ හැමෝටම ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා Explain by Supun YouTube channel එකේ අලුත්ම වීඩියෝ එකත් එක්ක. ඉතින් අද මේ වීඩියෝෙන් කතා කරන්න යන්නේ ChatGPT ගැන. ඔයාලා AI tools use කරලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම දන්නවා ඇති ChatGPT කියලා කියන්නේ මොකක්ද කියලා. ඔයාලා දන්නේ නැති කෙනෙක් නම් ChatGPT කියලා කියන්නේ ඇත්තටම අපේ එදිනදා ජීවිතේ වැඩ පහසු කරගන්න අපිට use කරන්න පුළුවන් online AI assistant කෙනෙක් කියලා හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් අද මේ වීඩියෝ අපි කතා කරන්න යන්නේ ChatGPT කියන AI tool එකේ තියෙන ඔයාලා දැනටම නොදන්නවා වෙන්න පුළුවන් හැංගිච්ච features පහක් ගැන. ඉතින් මේ features use කරලා ඔයාලගේ එදිනෙදා ජීවිතය වැඩ පහසු කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඉතින් තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න. වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එකට like එකක් දාලා අපේ channel එකත් එක්ක set වෙන්න. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හරි අපි එනම් බලන්න හදන්නේ මොනවද අර මං කලින් කිව්ව ChatGPT එකේ තියෙන hidden features කියලා. ඉතින් අපි මුලින්ම බලමු මොකද්ද මේ පළවෙනි hidden feature එක කියලා. ඒක තමයි temporary chats කියලා කියන්නේ. ඔයාලට ChatGPT එකේ දකුණු පැත්තේ උඩට ගියොත් එහෙම මෙන්න මෙතන බලා ගන්න පුළුවන් temporary chat කියන mode එක. ඔයාලා මේක ක්ලික් කරොත් මෙන්න මේ විදිහේ window එකක් බලා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ chat history එකේ මේ chat එක record වෙන්නේ නැහැ. ඊට පස්සේ මේක මේ ChatGPT ලාගේ OpenAI ලාගේ මොඩල් ට්‍රේන් කරන්න ඔයාලගේ මේ chat එක පාවිච්චි කරන්නේ නැහැ. ඒ වගේම තමයි ඔයාලා මේ කතා කරන දේවල් ChatGPT එකේ මෙමරි එකක් විදිහට සේව් වෙන්නෙත් නැහැ කියලා. ඉතින් ඔයාලට මේක කන්ටිනියු දෙන්න පුළුවන්. ඒතර දැන් ඔයාලට තියෙනවා අලුත්ම chat එකක් ඕපන් කරලා මේක ටෙම්පරරි chat එකක් හිස්ටරි එකක් විදිහට සේව් වෙන්නේ නැහැ, මෙමරි එකක් විදිහට සේව් වෙන්නේ නැහැ. මේකත් හරියට අර Chrome එකේ තියෙන incognito mode එක වගේ. ඔයාලට තියෙන සමහර පෞද්ගලික දේවල් වෙන්න පුළුවන්. එකපාරක් විතරක් ඕගොල්ලෝ අහන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. සමහරට ඔයාලා letter එකක් මොකක් හරි type කරගන්න ඕනේ. හැබැයි ඒක පස්සේ ඕන වෙන්නේ නැහැ. අන්න ඒ වගේ දෙයක් ඔයාලට ChatGPT එකේ මතකේ එහෙම නැත්නම් memory එකේ record වෙන්නේ නැතුව මේක දැන් කරගෙන වැඩ ඉවර කරලා දාන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලා දැන් මෙතන ChatGPT එකේ කරන chat එක ඉස්සරහා chat වලදී ChatGPT එකෙන්ම ආපහු අරගෙන ඔයාලට උත්තර දෙන්න පාවිච්චි කරන්න. මොකද ChatGPT එකේ තියෙන මෙමරි එකත් එක්ක සමහර වෙලාවට ඔයාලා දැන් කියන දෙයක් එයා මතකේ තියාගෙන ඉඳලා පස්සේ ඔයා අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ඒක පාවිච්චි කරනවා. සමහර වෙලාවට දැන් අපි මේ අපිට ගොඩක්ම වැදගත් නැති දෙයක් මේකේ කියලා දෙනවා නම් සමහරට එයා ඒක හිතලා ඒක මතකේ තියාගෙන ඔයාලට වැරදි උත්තරයක් දෙන්න පොඩි chance එකක් තියෙනවා. මේ temporary chat use කරන එකෙන් අන්න ඒ issue එක ඕගලන්ට විසඳ ගන්න පුළුවන්. හරි. එහෙනම් බලමු ඊළඟ feature මොකක්ද කියලා. ඊළඟ feature එක තමයි data controls. ඒ කියන්නේ ChatGPT එක ඔයත් එක්ක කරන chat එකෙන්, ඒ කියන්නේ ඔයා ChatGPT එකත් එක්ක කරන chat එකෙන් ඉගෙනගෙන, ඒ කියන්නේ ඔයා දෙන responses එයාගේ model එක train කරන්න use කරනවා. හැබැයි ඉතින් එතකොට ඔයාගේ data ChatGPT එකට යනවා. ඒ කියන්නේ ඔයා කතා කරන දේවල් වලින් ChatGPT එක train වෙනවා. සරලවම කියනවා නම්. ඉතින් ඔයාට ඔයාගේ data සම්පූර්ණයෙන් private තියාගන්න ඕන නම් ඔයාලට මේ feature එක off කරන්න පුළුවන්. ඒක කරන්නේ මෙන්න මෙහෙමයි. ඔයා මුලින්ම යන්න ඕනේ ඔයාගේ මෙන්න මෙතන තියෙන profile icon එක click කරලා settings වලට යන්න ඕනේ. settings වල තියෙනවා data controls කියලා tab එකක්. අන්න ඒක උඩ click කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් improve the model for everyone කියලා option එකක්. ඒක ඔන්න වෙලා තමයි තියෙන default. ඔයාලට පුළුවන් අන්න ඒ option එක මෙතනින් off කරලා දාන්න. හරි. දැන් අපි ඒක off කරගත්තා. ඊට පස්සේ මෙතන done click කරගත්තට පස්සේ අපි කතා කරන දේවල් වලින් ChatGPT එක train වෙන්නේ නැහැ. කියන්නේ අපි කතා කරන දේවල් එයාගේ model එක train කරන්න ChatGPT පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් ඊළඟ feature එක තමයි ChatGPT එකේ canvas එක කියලා කියන්නේ. ඔයාලා මෙන්න මෙතන tools කියන එක උඩ click කරගත්තොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් tools කීපයක් තියෙනවා ChatGPT එකේ. create an image, search the web, write to code, run deep research, think for longer අන්න ඒ විදිහේ options කීපයක් තියෙනවා. ඉතින් ඔයාලට මෙතනින් write to code කියන option එක තෝරගත්තොත් එහෙම ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් canvas කියලා පොඩි බටන් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ canvas එකක් ඇතුළත, ඒ කියන්නේ හිතන්න මේක පොඩි word document එකක් වගේ. මේකේදී ඔයාටත් තියන්න පුළුවන් ChatGPT එකටත් තියන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මොකක් හරි document එකක් හදන ගමන් ChatGPT එකෙන් suggestions ගන්න. මම යාට කියනවා make up a story about මෙතන යට තියෙන පොඩි මේකක් මම ඒක ගන්නම්. make up a story about a time traveler. හරි. දැන් මෙයා වැඩේ පටන් ගන්න canvas එක ඇතුලේ. හරි. ඒ කියන්නේ මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් ඔයගොල්ලෝ canvas එක. ඉතින් මෙන්න මේක ඇතුලේ තමයි එතකොට මේක ලියන වැඩේ මෙයා කරන්නේ. ඔයාලට වෙනවා මෙයා කතාව ලියාගෙන යනවා. බලමු ලියගෙන උනාට පස්සේ අපිට මේ canvas එකෙන්
මොනවද කරන්න පුළුවන් කියලා. හරි මෙන්න මෙතන මේ ගැන පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකක් දීලා තියෙනවා. yes your story about a time traveler Elara was a scientist බලා ඒ විදිහට මෙයා විස්තර කියලා තියෙනවා. මෙතනින් අපිට මෙයාට ඉන්ස්ට්‍රක්ෂන් එකක් දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට මෙතන මොනවා හරි අපිට ටයිප් කරන්නත් පුළුවන්. ඒ කියන්නේ අපිට මේ කතාවට කොටසක් එකතු කරන්න ඕන නම් අපිටත් මේක ටයිප් කරලා එකතු කරන්න පුළුවන්. හරිද? එහෙම නැත්නම් අපිට තව පුළුවන්. දැන් මෙතන කියලා තියෙනවා she returned to the present and the chrono keyed in ආකාර එකක් in her pocket and finally මම මෙතන කිව්වොත් එහෙම මේක highlight කරලා මෙයාට කියනවා she didn't return to the present කියලා. හරිද? මම මෙහෙම කියලා එකට දීලා බලනවා. දැක්කද? එයා වෙනස් කරා කතාව. ඒ විදිහට ඔයාලට පුළුවන් ඔයාලගේ කැන්වස් එක ඇතුළේ වෙන දේ කොතන හරි highlight කරලා මෙයාට කියන්න පුළුවන් වෙනස් කරන්න මේ විදිහට කියලා. හරිද? එතකොට ඔයාලට පුළුවන් ඔයාලා ලියන කතාවක් වෙන්න පුළුවන් මොකක් හරි ඔයාලා හදන ડોකියුමන්ට් එකක් වෙන්න පුළුවන්. ඒකේ අදාළ changes තනින් තන වෙනස් කරන්න ඕන නම් වෙන වෙනම කොපි කර කර ගන්න ඕනේ නැහැ. මෙතනම ඔයාලට හදන්නත් පුළුවන්. එහෙම නැත්නම් ChatGPT ට කියලා වෙනස් කරන්නත් පුළුවන්. ඕනක තමයි canvas එකෙන් අපිට තියෙන වාසිය. ඉතින් ChatGPT එකේ තියෙන ඊළඟ ෆීචර් එක තමයි මේකේ memory එක කියලා කියන්නේ. ChatGPT එකට පුළුවන් ඔයාලගේ කලින් conversations වලින් ඉගෙනගෙන ඊළඟ conversation එකේදී ඊටත් වඩා හොඳ ප්‍රතිචාරයක් දක්වන්න. කියන්නේ එයා memory එකක් විදිහට ඔයාලා කතා කරන සමහර දේවල් save කරගන්නවා. ඉතින් සමහර වෙලාවට මේ memory එක නිසා ඔයා අහන දේවල් වලට පොඩ්ඩක් ඉනකියුරේට් උත්තර දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ memory එක ටිකක් කල් යද්දි full වෙන්නත් පුළුවන්. මොකද ඔයාලා free plan එක නම් use කරන්නේ පොඩි limited memory එකක් තමයි ඔයාලට ChatGPT එකෙන් ලැබෙන්නේ. ඒ නිසා ටිකක් කල් යද්දි මේ memory එක full වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේක full වුණාට පස්සේ හරි එහෙම නැත්නම් ඔයාලට ඉනකියුරේට් උත්තර ChatGPT එකෙන් හම්බෙනවා කියලා තේරුනොත් එහෙම ඔයාලට පුළුවන් මේ memory එක delete කරලා දාන්න. ඉතින් ඔයාලට ඒකට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට ඔයාලගේ profile picture එකට click කරගන්න. ඊට පස්සේ ඒකේ settings වලට යන්න. ඊළඟට ඔයාලට පුළුවන් මෙතන personalization කියන ඔප්ෂන් එක තෝරගන්න. එතන තියෙනවා memory කියලා. දැන් මගේ පෙන්නවා 95ක් පිරීලා ඉවරයි. එතන පොඩ්ඩයි මගේ තිතුරුලා තියෙන්නේ. ඔයාලට පුළුවන් ඉතින් මේ memory එකේ වැඩ නැති memories delete කරලා දාන්න. මෙන්න මෙතන මේ manage memories කියන ඔප්ෂන් එක use කරලා ඉතින් ඒකට ක්ලික් කරගමු අපි. එතන මෙන්න මේ විදිහට අපේ memories ඔක්කොම list වෙලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේකේ වැඩක් නැති memories කීපයක් තෝරලා මේ list එකෙන් delete කරලා දාන්න. ඔයාලට පුළුවන් මෙතන තියෙන මේ delete button එක ඔබලා forget කියන එක ක්ලික් කරන්න. එතකොට මේ memory එක ChatGPT එකෙන් delete වෙලා යනවා. ඉතින් ඔයාලට පේනවා ඒ වගේම මෙතන මේ fill වෙලා තිබ්බ bar එක පොඩ්ඩක් අඩු වුණා. 94ක් වුණා 95 තිබුණ එක. අන්න ඒ විදිහට ඔයාලට පුළුවන් ChatGPT එකේ memory එක ඔයාලට ඕන විදිහට manage කරගන්න. එහෙම නැත්නම් ඔයාලට මේ delete all කියන option එක පාවිච්චි කරලා ඔක්කොම ටික delete කරලා ආයෙ මුලින් ඉඳන් පටන් ගන්නත් පුළුවන්. හරි. එහෙනම් බලමු ඊළඟ feature මොකක්ද කියලා. ඔයාලට මෙන්න මෙතන ඔයාලගේ profile picture එකට click කරගත්තොත් එහෙනම් බලා ගන්න පුළුවන් customize ChatGPT කියලා option එකක් තියෙනවා. ඔයාලා මේකට ගිහිල්ලා මෙතනදී ඔයාලට දෙන්න පුළුවන් ඔයාට ChatGPT කතා කරන්න ඕනේ නම මොකක්ද? ඔයාට nickname එකක් දෙන්න පුළුවන්. මම ඉතින් දෙනවා සුපුන් කියලා. ඊට පස්සේ අහනවා what do you do? ඔයා මොකක්ද කරන්නේ? මම කියනවා I'm a YouTuber. ඊට පස්සේ මෙතන අපිට දාන්න පුළුවන් ChatGPT හැසිරෙන්න ඕනේ මොන වගේ. මෙතන පොඩි options ටිකක් තියෙනවා. නිකන් chatty විදියටද විටි විදියටද ඊට පස්සේ කෙලිම අපි අහන ප්‍රශ්නකට කෙලිම straight shooting විදියට උත්තර දෙන්න ඕනේද? නැත්නම් Gen Z language එකෙන් උත්තර දෙන්න ඕනේද? ඒ වගේ විදි ගොඩාක් තියෙනවා. ඔයාලට මෙතන තියෙන කීපයක් තෝරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාට හිතෙන ඔයාගේ හිතේ තියෙන දෙයක් මෙතන දෙන්නත් පුළුවන්. මං කියනවා give detailed answers. දර මෙයා හැමතිස්සම detailed answers දෙන්න පෙළඹෙනවා මේක කිව්වට පස්සේ. ඊට පස්සේ තව අපි ගැන ChatGPT මොනවද දැනගන්න ඕනේ කියලා මෙතන අහනවා. ඉතින් ඔයාලට කැමති දෙයක් මෙයාට දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතන advanced කියන එකට ක්ලික් කරොත් එහෙම තව කීපයක් තියෙනවා මෙතන. වෙබ් සර්ච් කරන capability එක කෝඩ් කරන්න පුළුවන් canvas එක advanced voice කියලා option එකක් තියෙනවා. අන්න ඒ වගේ දේවල් මෙතනින් ඔයාලට on off කරගන්න හැකියාව දීලා තියෙනවා. ඉතින් මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එකෙන් අනිවාර්යෙන් අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඔයාලා මේ වීඩියෝ එක කැමති නම් අනිවාර්යෙන් වීඩියෝ එකට like එකක් දාන්න. අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.